2025 IPL තරගාවලිය අතරතුර ක්‍රීඩකින් රැසක් තම තමන්ගේ රටවල් බලා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සඳහා පිටත් වී යද්දී ගුජරාට් කණ්ඩායමෙන් ගිලිහුණු ජෝස් බට්ලර් ඔහුගේ රට එංගලන්තය බලා නැවත පිටත් වී ඇති අතර ඔහුගෙන් පුරප්පාඩුවට පත් වූ ගුජරාට් කණ්ඩායමේ පන්දු රැකීම සහ පිතිකරණය සඳහා PSL ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස්ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සඳහා මිලදී ලැබුවා. ඉතින් ඔහුට එක් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඊයේ දවසේ පැවැත්වුණු ගුජරාට් සහ මුම්බායි ඉන්දියන්ස් අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරග වටේ තරගයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් හිමි වුණා. ඒ තරගයේ ඔහු පන්දු 10ක් තුර ලකුණු 20ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස හිට් විකට් ආකාරයට ඔහු දැවී ගියා. ඔහුගේ දැවී යාමත් ඉතිහාසගත වන දැවී යාමක් බවට පත් වුණා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරක් ඇතුළත් වුණා. ඉතින් කුසල් මෙන්ඩිස් පන්දු රකින්න අතරතුර ඔහුගේ අතින් ගිලිහුණු උඩ පන්දු දෙක නිසාවෙන් ගුජරාට් කණ්ඩායමේ විසින් ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා. ඔහුට තරග පාවා දීමක් ඔහු සිදු කරා යයි කියා. ඉතින් කෙසේ වුවත් ඔහු පිළිබඳව පරීක්ෂණ කරමින් පවතින අතර කුසල් මෙන්ඩිස්ට PSL තරගාවලියේ තහනම් වුණා. මොකද ඔහු PSL තරගාවලිය අතරමැද නවතා දමා තමයි ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට පැමිණියේ. ඒ නිසා ඔහුට PSL තරගාවලියක් නැති වූ බව තමයි පෙනී යන්නේ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.